අපේ සමාජයේ මූණට වැඩිපුරම අපිට හම්බ වෙන්නේ වැඩිපුරම අපිට කතා කියන මිනිස්සු. අපිට හොඳ මූණ පෙන්නලා අපේ ළඟින්ම ඉඳලා අපේ පපුවටම පිහියෙන් ඇනලා යන මිනිස්සු තමයි අපිට වැඩිපුරම හම්බ වෙන්නේ. අපේ ළඟම ඉන්න යාළුවා තමයි දවසක අපේ හොඳම හතුරා වෙන්නේ. මගේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කවදාකවත්ම තමන්ගේ ළඟ ඉන්න කවුරුවත්වත් විශ්වාස කරන්න යන්න එපා. කිසිම කෙනෙක්ව මේ ලෝකේ විශ්වාස කරන්න යන්න එපා. මොකද මේ ලෝකේ තමන්ට ඉන්නේ තමන් විතරමයි. අත්තාහි අත්තනෝ නාතෝ. තමන්ට පිහිට තමන්ම විතරමයි. කොයි වෙලාවකවත් හිතන්න යන්නත් එපා මට අනිත් කෙනා පිහිට වෙයි, මට මගේ යාළුවා පිහිට වෙයි, මගේ සහෝදරයෝ මට පිහිට වෙයි කියලා කවදාකවත් හිතන්න යන්නට එපා. ඉතින් මේ පිරිහුණු සමාජය තුළ අපි කොහොමද අපේ සිත එක්තැන් කරගෙන අපේ මානුෂීය විදිහට ජීවත් වෙන්නේ? ඉතින් මේ සමාජය තුළ අපි ජීවත් වෙනකොට අපිට විවිධ නිന്ദා අපහාස ගොඩාක් දෝෂාරෝපණ අපිට ඇති වෙනවා. විශේෂයෙන් හොඳ කරන මිනිසුන්ටම තමයි වැඩිපුරම ප්‍රශ්න කරදර කියන දේ එන්නේ. අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් මේක නේද? ගොඩක් අය අහන දේ තමයි ස්වාමීන් වහන්සේ මෙච්චර අපි හොඳ වැඩ කරනවා, මෙච්චර අපි පින් වැඩ කරනවා, හැමදාම පන්සල් යන මොන කරුමෙටද මටම මේ එනේ ගහන්නේ? මොන කරුමෙටද මටම මේ දේ වෙන්නේ කියලා හැමෝටම තියෙන ප්‍රශ්නයක්. හැබැයි හොඳට මතක තියාගන්න මේ ලෝකේ ඕනම ප්‍රශ්නයක් වුණත් මොන අපහාසයක් වුණත් සිද්ධ වෙන්නේ අපේම හොඳකටයි. මුලින්ම කිව්වා වගේ අපි ජීවිතේට ගොඩාක් මිනිස්සු නිඳා කරන්න පුළුවන්. අපි ජීවිතේට ගොඩාක් නරක ප්‍රතිමූණු හංගගෙන හොඳ මූණ පෙන්නගෙන ඇවිල්ලා ගොඩාක් අපහාස කරන්න පුළුවන්. ඒ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉවසන්න. මේ ලෝකේ මිනිස්සෙක්ටම කරන්න අමාරුම දේ තමයි ඉවසීම කියන දේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ හරි ලස්සනටම පුළුවන් නම් ඉවසන්න පුරුදු වෙන්න. ඉවසීම තුලින්ම තමයි අපිට අපේ ජීවිතේ හිත කියන දේ සැහැල්ලු කරගන්න පුළුවන්. පොඩක් හිතන්න බුදුහාමුදුරන්ට ඇති උණු කතා හැටියට මේ අපිට ගහන පද මොනවද නේ? බුදුහාමුදුරන්ට කරපු නිନ୍ଦා හැටියට අපිට මේ කියන නිନ୍ଦා අපිට මේ කියන පද මොනවද? දෙතිස් මහා පුරුෂනේ ලක්ෂණයකින් යුක්ත වුණු මේ ලෝකේම අග්‍ර වුණු දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මගේ බුදුරජාණන් වහන්සේට මිනිස්සු කොච්චර කතා හැදුවද? මිනිස්සු කොච්චර පද හැදුවද? එදා මේ විදිහට කෝටි ගාණක් මිනිස්සුયો කෝටි ගාණක් දෙවිවරු ධම්සභා මණ්ඩපේ බුදුහාමුදුරන්ගෙන් බණ අහනවා. බුදුහාමුදුරෝ බණ දේශනා කරනකොට ඒ මණ්ඩපේ ඉදිරි පිටට එනවා චින්චි මානවිකාව. චින්චි මානවිකාව ඇවිල්ලා මොකද්ද කිව්වේ? බුදුහාමුදුරනේ දැම්මම ඔය බණ කියන එක නතර කරන්න. දැම්මම ඔය බණ කියන එක නතර කරලා මගේ මේ කුසේ ඉන්න දරුවව බාර ගන්න. බණ කියන එක නෙවෙයි දැන් ඔබට අයිති. මගේ මේ කුසේ ඉන්න දරුවට නම දෙන එක කියලා. පින්වතුනි ඒ වෙලාවේ බණ අහගෙන හිටපු හැම මිනිස්සෙක්ම බුදුහාමුදුරන්ට බැන්නා. බුදුහාමුදුරන්ට නොකියුව කතාවක් නැහැ. හැබැයි මගේ තථාගත බුදුහාමුදුරේ හැම දෙයක්ම ඉවසුවා. මගේ බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම ඉවසුවා. ඉවසීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි බුදුහාමුදුරන්ට ඒ වෙලාවේ බැනපු හැම මිනිස්සෙක්ම සත්‍ය හෙළි වුණාට පස්සේ බුදුහාමුදුර ගැන තිබ්බ ගෞරවය තවත් වැඩි වුණා. අන් ඒකයි කියන්නේ. මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට ගොඩාක් නිന്ദා අපහාස ඇති වෙන්න පුළුවන්. මේ සමාජයේ ජීවත් වෙනකොට ගොඩාක් ප්‍රශ්න අපේ ජීවිතේට එන්න පුළුවන්. ඒ හැම තැනකදීම ඔබ ඉවසන්නම පුරුදු වෙන්න. ඉවසීමම තමයි අපේ ජීවිතේ සැනසීම කියන දේ ළඟා කරලා දෙන්නේ. එතකොට අපි කොහොමද මේ සමාජයේ ජීවත් වෙනකොට නරක මූණු පෙන්නගෙන නරක මූණ පිටිපස්සේ තියාගෙන හොඳ මූණ පෙන්නගෙන ඉන්න මිනිස්සු කොහොමද අපි අඳුනගන්නේ? එතකොට අපිට මේ සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඕක. මොකද ළඟම ඉන්න මිනිහා තමයි අපි ලොකුම හතුරා වෙන්නේ දවසක. අන් ඒකනේ බුදුරජාණන් වහන්සේ මුලින් කිව්වා වගේ මේ ලෝකේ විශ්වාස කරන්න එපා කිව්වා කවුරුවත්. තමන්ගේ පෞද්ගලික දේවල් තමන්ගේ අතෙන් වුණු වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. තමන්ගේ අතීතයේ සිදුවෙච්ච වැරදි කිසිම දෙයක් කවදාකවත් කාටවත්ම කියන්න යන්න එපා. කවදාකවත්ම කවුරුත් විශ්වාස කරලා කිසි දෙයක් කියන්න යන්න එපා. ඒ කියන එකම තමයි තමන්ටම ආපස්සට කැරකිලා එන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ තමන් වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. මේ ලෝකේ 1000ක් වැරදි කරපු පුළුවන් තරම් වැරදි කරපු මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ට වැරද්ද නිවැරදි කරගන්න පුළුවන් මේ මොහොතේ ඉඳන්. දැන් වැවකට මිනිස්සෙක් දැස්සහම වැවෙන් ගොඩ එන්න ඕන තරම් තුටු පොළවල් තියනවා. අන් ඒ වගේ තමයි වැරද්දක් වුණාම ඒ වැරද්දෙන් නැගිටින තැන් ඕන තරම් බුදුහාමුදුරෝ දේශනා කරා. මොකද මේ ශාසනයේ වැඩිපුරම තියෙන වැරදි කරන මිනිසුන්ට නේද අය. අඟුලිමාල කියන්නේ මිනිමරුවෙක්. 999ක් මිනිමරුවා. මෙතනින් එක්කෙනෙක් හරි මිනිමරපු කවුරු හරි ඉන්නවද? මෙතන එක්කෙනෙක් හරි මිනිමරුවෙක් කවුරුවත් ඉන්නවද නැහැ? කවුරුත් මෙතන ඉන්න මිනිමරලා නැහැ. ඉතින් ඔයාලට බැරි අය මේ කියන බණපදයකින් හරි Tamanට ධර්මයේ කියන දේ අවබෝධ කරගන්න බැරි අය.
එදා මිනී මරුවෙක් වුණු අඟුලිමාලත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා මගේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු නිසා මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පැමිණියා. එතකොට අම්බපාලිය කියලා කියන්නේ අමු ගණිකාවක්. නේද? අම්බපාලිය කියන්නේ ගණිකාවක්. මෙතන එක්කෙනෙක්වත් ඉන්නවද කාන්තාවෝ හරි අම්මලා හරි කවුරුම හරි ගණිකාවෝ වලට තියෙන කවුරු හරි ඉන්නවද? මං හිතන්නේ මෙතන එක්කෙනෙක් හරි එහෙම ඇති කියලා. ඉතින් ගණිකාවක් වුණු අම්බපාලිය මේ ලෝකයේ උත්තරීතරම තැනට ගියේ බුද්ධං සරණං ගච්ඡාමි. මගේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු නිසා. එතකොට සියල්ල මහිමි වෙච්ච පටාචාරාව. දැන් පටාචාරාවට තමන්ගේ පවුලේ හැමෝම නැති වෙනවා. තමන්ගේ සැමියා, තමන්ගේ දරුවෝ, තමන්ගේ අම්මා තාත්තා හැමෝම අහිමි වෙනවා. අන්තිමේටම තමන්ගේ ඇඳිවතවත් නැති වෙනවා. ඇඳගෙන හිටපු ඇඳුම පවා අහිමි වෙනවා පටාචාරාවට. බුදුහාමුදුරන් වහන්සේව හොයාගෙන ගිහිලා බුදුහාමුදුරන් වහන්සේගේ දෙපතුල ගාවට වැඳ වැටිලා මේ පටාචාරාව අඬනවා. අනේ ඒ වෙලාවේදී බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරේ මොකද්ද? නැගණින ඔබ අඬන්න. ඔබගේ හිතේ තියෙන දුක නිමෙනකන් කෑ ගහලා හරි අඬන්න. මොකද කෙනෙක් අහිමි වෙනකොට මේ සමාජයේ ඒ දරා ගන්න බැරි වේදනාව දුක කියන දැනෙනකොට මිනිස්සෙක්ට ඒක දරා ගන්න හරි අමාරුයි. සියල්ල අහිමි වුණු පටාචාරාවත් නිවන් දැක්කා. ඒ බුද්ධං සරණං ගච්ඡාමි මගේ බුදුහාමුදුරුවෝ සරණ ගියපු නිසා. ඉතින් මෙතන ඉන්න අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි කමක් නැහැ. අපිට හැම දෙයක්ම පුළුවන්. අපිට කිසි දෙයකින් අඩුපාඩුවක් නැහැ. තමන්ට බනින, තමන්ට කෙනෙහිලකම් කරන, තමන්ට ඉරිසියා කරන ඒ ඕන මනුස්සෙට ඕන දෙයක් කියන්නේ. මේ ලෝකේ අපිට කතා හදන කවුරුත් නැහැ නේද? අර ලංකාවට CCTV ඕනේ අල්ලපු ගෙදර ඇන්ටිලා දෙන්න හරි අච්චිලා දෙන්න හරි හිටියනම් හොඳටම ඇති නේද? වැඩිපුරම පන්සලට ඇවිල්ලා ත්‍රණ්ඩු වෙන්නේ පොයේ දවසේ දවස් මාස් පොය 12ටම සිල් ගන්න අම්මලා තමයි වැඩිපුරම රණ්ඩු වෙන්නේ පන්සලේ. එක දවසක් මේ අපේ පන්සලේ දැන් මේක අහගෙනත් ඇති අපේ ගමේ අය හෙටින් දානෙත් නැති වෙන්න පුළුවන්. උදේ පාන්දර 5ට විතර කෑ ගහනවා මං ගිහින් බලද්දී අර හැමදාම පුරුද්දක් විදිහට හැමදාම අයිනේ ඉඳ ගන්න ආච්චියම්ම ඇවිල්ලා එයාගේ තැන නැති වෙලා එයා පරක්කු වෙලා ඉන්න වෙන කෙනෙක් ඇවිල්ලා ඒ අයින අල්ලගෙන අඩේ මේ මාස 12ම ඒ දවස් 12ම සිල් ගන්න ආච්චියම්ම තමයි උපාසකම්ම තමයි මේ විදිහට කෑ ගහන්නේ. ඉතින් කොහොමද ගුණධර්ම කියන දේ හැදිලා තියෙන්නේ නැහැ. පෙනුමෙන් සිල් රෙද්ද පොරවගෙන හිටියට ඇතුලේ ඉන්නේ මහා කපටි අමනුෂ්‍ය චරිත තියෙන මිනිස්සු. එහෙමයි. පෙනුමෙන් සිල් රෙද්ද තියාගෙන හිටියට නරක වැඩ කරන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. ඒකින්ද ඔයාලට මම යෝජනා කරන්නේ එහෙම වෙන්න එපා. කෙනෙක් ලස්සනට ඇඳලා කරලා ඉන්නවනම් හොඳ යාන වාහනවල යනවනම් එයාලට ගරු කරන්න, ඒ දේ දැකලා තමන් සතුටු වෙන්න. එතකොට මේ සමාජයේ අපිට හොඳ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්.